සැර ගමනින් මිදුණු සුගත් නිමි නමදිමි. බුද්ධෝත්පාදයේ සිදු වූයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ පෙරදිගයි. එහෙත් තුන් ලෝකාග්‍ර වූ බුදු පියාණන් වහන්සේ අපර දිගට වැඩම නොකළේ යයි පැවසිය හැකේ කාටද? අද පොහෝ දින සවනක් රැස් වැඩසටහන ඉදිරිපත් කරනු ලබන්නේ මහා බ්‍රිතාන්‍යයේ නැගෙනහිර ලන්ඩනයේ විශාල ශාසනික සේවාවක් ඉටු කරන රෙඩ් බ්‍රිජ් බෞද්ධ විහාරස්ථානයේ සිටයි. පුරාණ පෙරදිග ඉතිහාසයේ බෞද්ධ විහාර විහාරස්ථාන ඉදිකරුණේ රාජ්‍ය අනුග්‍රහයෙන් බව අපිට ඉතිහාසය කියා දෙනවා. නමුත් අපරදිග රටවල බෞද්ධ ශාසනය නගා සිටුවීමට රාජ්‍ය අනුග්‍රහයෙන් විහාර විහාර ඉදිකෙරෙන්නේ නැහැ. ඉතින් රෙඩ් බ්‍රිජ් බෞද්ධ විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳ පුවත එහි නිර්මාතෘවරුන්ගෙන්ම අපි අසා දැනගනිමු. මේ රෙජී විමලසුන්දර මහතා සහ හේමා විමලසුන්දර මහත්මිය. මෙයට දශක දෙකකට පෙර ලන්ඩනයේ රෙඩ් බ්‍රිජ් ප්‍රාන්තයේ වාසය කළ ලාංකික බෞද්ධයන්ට වැඳුම් පිඳුම් සඳහා දුර බැහැර පන්සල් සොයා යා යුතු විය. තම දරුවන්ටත් විශේෂයෙන්ම අනාගතයේ ඇතිවන බෞද්ධ දරුවන්ටත් ආගම හා බොදු සිරිත් ගැන අවබෝධයක් ලබා දීමේ පරම චේතනාවෙන් රෙඩ් බ්‍රිජ්හි ජීවත් වූ පවුල් 20ක සුළු පිරිස රෙඩ් බ්‍රිජ් විහාරය නිර්මාණය කිරීමට තීරණය කළහ. රෙජී විමලසුන්දර මහතාගේ මූලිකත්වයෙන් පටන්ගත් මේ ව්‍යාපාරයට මුදල් සපයා ගැනීමට ඉතාම අපහසු වූයේ ගරු ස්වාමීන් වහන්සේ කෙනෙකු නොමැතිව බ්‍රතාන්‍යයේ පටන්ගත් එකම පන්සල මේ වූ නිසාය. පන්සලකට ගැලපෙන පහසු සුදුසු වාතාවරණයක් සහිත ඉඩ පහසුකම් ඇති ගොඩනැගිල්ලක් සොයා ගැනීමට වසරකට වැඩි කාලයක් ගත වෙද්දී පන්සල මිලදී ගැනීමේ අත්තිකාරම් මුදල වූ පවුම් 50,000 එකතු කර ගැනීමට මහත් වෙහෙසකට විය යුතුය. රැකියාවකින් පමණක් දිවි පැවත ගෙවූ සාමාන්‍ය පවුල් 20කට තම අපහසුතා නොතකා නිර්ලෝභීව මුදල් පරිත්‍යාග කළහ. මෙයට අමතරව විවිධ ප්‍රසංග, කෑම, සල්පිල් වැනි ශ්‍රම හා කාලයේ වැය වෙන උත්සවවලින් ලැබුණු මුදලට අමතරව හිතවතුන්ගෙන් ලබාගත් ණය මුදල්ද යොදා ඩිපොසිට් මුදල සම්පාදනය කර ගැනීමට දායක පිරිස සමත් වූහ. අනතුරුව ස්ථාවර ආදායමක් නොමැති ආයතනයක් වූ පන්සලට මෝගේජ් දීමට කිසිම බැංකුවක් ඉදිරිපත් නොවූ නිසා හේමා සහ රෙජී නොයෙක් උපක්‍රම උපයෝගී කරගෙන ණය මුදල් ලබාගෙන 1998 නොවැම්බර් මාසයේදී රෙඩ් බ්‍රිජ් පන්සල බිහි විය. මෙයට පළාත්වාසී බෞද්ධ නොවන ලාංකිකයන්ගෙන් ලැබුණු සහාය මතක් කළ යුතුමය. දැනට බ්‍රතාන්‍යයේ මහා සංඝනායක ලන්ඩන් විහාරයේ ගරු සීල විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද සහ මඟ පෙන්වීම අනුව පළවෙනි අවුරුදු 5 විවිධ ස්වාමීන් වහන්සේලා පන්සල් පවත්වාගෙන ගියහ. රෙජී විමලසුන්දර, මල්ලිකා නානායකාර, රංජිත් පෙරේරා, බන්දු පෙරේරා යන භාරකරුවන්ගෙන් ගෙන ගිය රෙඩ් බ්‍රිජ් පන්සලේ නියම වාසනාව උදා වූයේ 2002 දී පැමිණි ගරු පෙතිගමුවේ හේමරත්න ස්වාමීන් වහන්සේ නිසාය. එතුමා භාරකරුවෙකු වී පන්සලේ අධිපති තනතුරට පත්විය. හේමරත්න ස්වාමීන් වහන්සේ මුළුමනින්ම තම කාලයත් ශ්‍රමයත් පන්සලට කැප කළා යයි කීම නිවැරදිය. මෙතුමාගේ සිල්වත්කමත් නිහතමානීව දායක පිරිසගේ අවශ්‍යතා පිරිමැසීමත් පළාතේ අන්‍ය ආගමික සමාගම් සමග සුහදව කටයුතු කිරීමත් නිසා රෙඩ් බ්‍රිජ් පන්සල මුළු රටේම ජනප්‍රසාදයට ලක්ව ඇත. අද සවනක් රැස් විහිදුවන පොහෝ දින ධර්මදේශනය සිදු කරනු ලබන්නේ වාද්දුව මොල්ලිගොඩ පිරිවනේ හිටපු පරිවේනාධිපති අධ්‍යාපනපති පූජ්‍ය කලවානේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින්. පින්වත් දරුවනි, බෞද්ධ දරුවන් හැටියට මේ පින්වත් දරුවන්ගේ
හැඩ ගැස්ම ඇති කිරීම සඳහා අවශ්‍ය වෙන කාරණා කීපයක් සුළුවෙන් මතක් කරන්න අදහස් කරනවා. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං. මේ මංගල සූත්‍රයේ මංගල කාරණා දක්වන ස්ථානයේ තියෙන මූලික කරුණු 3. අසේවනාච බාලානං බාලයන් සේවනයේ නොකළ යුතුයි. බාලයන් කියලා කියන්නේ කයින් හිතින් වචනයෙන් වැරදි ක්‍රියා කරන අය සේවනයේ නොකළ යුතුයි. පණ්ඩිතානංච සේවනා කයින් වචනයෙන් හිතින් නිවැරදි යහපත් දේ කරන අය සේවනයේ කළ යුතුයි. පූජාච පූජනීයානං පිදිය යුත්තං පිදිය යුතුයි. පිදිය යුත්තං කියලා කියන්නේ ගුණයෙන් සීලයෙන් වයසින් වඩා වයෝවෘද්ධ යහපත් තැනැත්තන් තමයි ගුණවතුන් හැටියට සලකන්නේ. මේ කාරණා අපේ චරිතයට දරුවන්ගේ චරිතයට අවශ්‍ය වෙන්නේ ඒ තුලින් තමන්ගේ හික්මීම තමන් තුළ ඇති වෙනවා. හික්මීමෙන් අදහස් කරන්නේ යමක් ඉවසගෙන විදදරාගෙන ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්නට පුළුවන් කමක් තියෙනවා ලැබෙනවා. ඒ වගේම ධෛර්ය සම්පන්නව ක්‍රියා කිරීමේ හැකියාවක් මේ දරුවන් තුළ ඇති වෙනවා. ඒ කියන ක්‍රියාශක්තිකාරයන් වැඩි දියුණු වෙනකොට මිත්‍රත්වය කියන්නේ පොදු හැමදෙනා කෙරෙහිම මෙත් සිතකින් යහපත් සිතකින් කාරුණික සිතකින් බලා ඒ ඇත්තන් කෙරෙහි අනුකම්පා සහගතව දයාන්විතව ක්‍රියා කරන්නට පුළුවන් කමක් අපේ බෞද්ධ දරුවන් තුළ ඇති විය යුතුයි. අන්න ඒ කාරණා ඇති වෙන්න නම් මේ කියන මංගල කාරණා 3ට අනුව ක්‍රියා කරන්නට ඕන. එතකොට අපෙන් යම්කිසි පරිත්‍යාගයක් සමාජයට සිද්ධ වෙනවා. ඒ පරිත්‍යාගය කියන එක භෞතික වස්තු පමණක් නෙවෙයි අපේ හිතින් ගතින් වචනෙන් කියන යහපත් හිතන යහපත් කරන යහපත් හැම දෙයක්ම පරිත්‍යාගයක්. එන්නේ පරිත්‍යාගයත් අර කියන පරිත්‍යාග මෛත්‍රියත් කියන දෙක වඩා වර්ධනය කරගන්න කල්පනා කිරීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ ප්‍රඥාව ඇති වුණාම තමන්ට තමන්ගේ ජීවිතය අර්ථවත් හසුරවාගෙන අර්ථවත් ආකාරයෙන් සතුටින් යුක්තව ඒ ජීවිතයේ ඉදිරි පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ ගමන් කරන්න නම් අර මුලින් කිව්ව ආකාරයටම නරක විදියට කතා කරන නරක විදියට හිතන නරක විදියට ක්‍රියා කරන අයගෙන් ඈත් විය යුතුයි. ඒගොල්ලෝ ආශ්‍රය කරන්න හොඳ නැහැ. එහෙමනම් අනිත් පැත්තට හොඳ විදියට හිතන හොඳ විදියට කතා කරන හොඳ විදියට ක්‍රියා කරන ඇත්තන් ආශ්‍රය කළ යුතුයි. ඒ අය හා සම්බන්ධ විය යුතුයි. අන්න ඒ බඳු සම්බන්ධයක් ඇති උතුමන් කෙරෙහි විශේෂයෙන් මව්පිය ගුරුවර පූජ්‍ය හාමුදුරන් වහන්සේලා ආදි කොට ඇති අපිට ආදර්ශයක් ගන්න පුළුවන් චරිතාංග තියෙන උතුමන්ට අපේ ගරු සත්කාර පුද සත්කාර පිරිනැමිය යුතුයි. ඒ සියල්ල පිරිනමනකොට අපි අපේ මුළු ජීවිත කාලයම යහපතින් සතුටින් සොම්නසෙන් යුක්තව අර්ථවත් ක්‍රියා කළා වෙනවා. එතකොට බෞද්ධයන් හැටියට අපි අපේ දෙමව්පියන්ටත් අපේ අනිකුත් වැඩිහිටියන්ටත් මුළු මහත් සමාජයට පමණක් නොවේ මුළු මහත් සත්ත්ව ලෝකයටම අපෙන් කෙරිය යුතු කාර්ය කිරීමේ හපන්නු බවට පත් වෙනවා. ඒ නිසා ඒ ශක්තිය ඇති වෙලා ඔබ හැම දෙනාට මෙලවත් පරලොවත් දෙලොවම දිනන ඒ මංගල කාරණාවලට අනුව මෙලවත් දිනා පරලොවත් දිනා අපි බෞද්ධයන් හැටියට ප්‍රීතිය සතුට මේ ලෝක වශයෙන් භුක්ති විඳිමින් කෙලවරදී උතුම් වූ නිවන් සම්පත්තිය සාදා ගැනීමටත් ඔබ හැම දිනාට හැකි වේවා කියා අපි ආශිංසනය කරනවා. යහපත් දිවියට ඕදනා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය රැගත් ධම්මපදයෙන් ඔබේ ජීවිතයට මේ ඕදන රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරස්ථානයේ දහම් පාසලේ ඉගෙනු ලබන සඳලි විද්‍යාරත්න නපරේසන් විලෝමානී නපරේසන් කතා කතන් අත්ත
නොව අවෙක්කෙය කතානි අකතානිච අපි අනුන්ගේ වැරදි නොසොයමු. අපි කළ දේ නොකළ දේ පමණක් සොයමු. මෙම විහාරස්ථානයේ වතගොත මෙම විහාරස්ථානයෙන් සිදුවන ශාසනික සේවය ගැන රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති ඒ වගේම රෙඩ්බ්‍රිජ් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ සභාපති ධුරන්දර ශාස්ත්‍රපති පූජ්‍ය පෙතිගමුවේ හේමරත්න නායක ස්වාමින් වහන්සේගෙන්ම අපි අසා දැනගනිමු. ලන්ඩනයට අයත් රෙඩ්බ්‍රිජ් නගර සභා බල ප්‍රදේශය ඉතාම විශාල ප්‍රදේශයක්. එහි තිබෙන එකම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය රෙඩ්බ්‍රිජ් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. රජිනෝල් විමලසුන්දර මහත්මයා ඇතුළු දායක පින්වත් පිරිසකගේ ප්‍රධානත්වයෙන් මේ ඉල්පට් විහාරස්ථානයේ ආරම්භ කළ මේ වන විට දශක දෙකක් පමණ කාලය ගත වෙනවා. මේ විහාරස්ථානයේ මගින් සේවාවන් රාශියක් ඉටු කරනු ලබනවා. විශේෂයෙන්ම එංගලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ ආගමික සමාජික සංස්කෘතික කටයුතු වලදී එහි කේන්ද්‍ර ස්ථානය වන්නේ මෙරට ඇති විහාරස්ථානයි. ඉල්පට් රෙඩ්බ්‍රිජ් විහාරස්ථානයේ සෑම පුරපසළොස්වක පොහොය දිනයක්ම නිමිති කරගෙන අටසිල් වැඩසටහන් දවස පුරා ඉතා සංවිධානාත්මකව පැවැත්වෙනවා. වෙසක් පොහොය, පොසොන් පොහොය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා. දාන සීල භාවනා ධර්මදේශනා වැඩසටහන් වගේම වෙසක් සැරසිලි භක්ති ගීත දන්සැල් ආදියත් පැවැත්වෙනවා. ප්‍රධාන පොහොය දිනවලට 100කට ආසන්න ප්‍රමාණයක් සීල් සමාදන් වෙනවා. වන්දනා කිරීම සඳහා විශාල පිරිසක් සහභාගී වෙනවා. විශේෂ පොහොය දින නිමිති කරගෙන විශේෂ සීල් වැඩසටහන් දහම් පාසල් දරුවන් සඳහා පවත්වනවා. උදෑසන හා දහවල් බුද්ධ පූජා වන්දනා හැරුණ විට දිනපතා හවස 6:30ට ගිලන්පස බුද්ධ පූජා පිරිත් දේශනා සඳහා පින්වතුන් සම්බන්ධ වෙනවා සහභාගී වෙනවා. ඊටාම උත්කර්ෂවත්ව කටින පෙරහැරවල් සහිතව පවත්වන කටින පින්කම සඳහා මෙරට වසන භික්ෂුන් වහන්සේ රාශියක් සහභාගී වෙනවා වගේම 600කට අධික දායක පිරිතුන් පිරිසක් කටින පින්කම සඳහා සහභාගී වෙනවා. ජනවාරි 1 වෙනිදා එංගලන්තයේ නිවාඩු දිනයක් නිසා නව වර්ෂයට ආශිර්වාද ලබා ගැනීම සඳහා කිරිබත් ආදී ආහාර පාන සම්පාදනය කර ගනිමින් උදේ සිට රාත්‍රිය දක්වා විශාල පිරිසක් අපේ විහාරස්ථාන පැමිණෙනවා. නව වර්ෂයට ආශිර්වාද ලබා දීම සඳහා අලංකාර පිරිත් මණ්ඩපයක් තනවා මධ්‍යම රාත්‍රිය දක්වා පවත්වන පිරිත් ධර්ම දේශනාවෙන් සෑම වසරකම ජනවාරි 1 වෙනි සතියන්තයේ පැවැත්වෙනවා. විශේෂයෙන්ම එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දරුදරියන්ට ශ්‍රී ලාංකික චාරිත්‍ර වාර්ථ පිළිබඳව අවබෝධයක් ලබා දීමේ අදහසින් සෑම වසරකම අප්‍රේල් මාසයේ අවුරුදු උත්සවයක් පැවැත්වෙනවා. මෙරට ශ්‍රී ලාංකික දරුවන්ගේ මව් භාෂාව ඉංග්‍රීසි භාෂාව වුණත් ශ්‍රී ලාංක දරුවන් සිංහලෙන් ජන ගායනා, ජන නැටුම්, පාරම්පරික නර්තන වගේ භක්ති ගීත ආදී ඉදිරිපත් කරනවා. ඒවායේ පුහුණුව ලබනවා. ඒ තුලින් දරුවන් සිංහල සංස්කෘතිය අනුව යම් මට්ටමකට හෝ හැඩගැසීමට අවස්ථාව ලැබීම ඉතාම වටිනා දෙයක්. අපේ ඉල්පට් රෙඩ්බ්‍රිජ් විහාරස්ථානයේ දහම් පාසලේ දූ දරුවන් 80ක් පමණ දහම් අධ්‍යාපනය ලබනවා. සිංහල භාෂාව ඉගෙන ගන්නවා. කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් විදේශීය රටවල බුදුදහම ඉගැන්වීම සඳහා ඉංග්‍රීසියෙන් සකස් කර තිබෙන පෙළපොත් මගින් දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙනවා. ඒ විදේශීය රටවල බෞද්ධ දරුවන් සඳහා පැවැත්වෙන දහම් පාසල් විභාග මගින් අපේ දරුවන් විශිෂ්ට ලෙස සාමාර්ථ ලබා තිබෙනවා. මේ වන විට මේ රටේ ජීවත් වන ශ්‍රී ලාංක දෙමාපියන්ට අවබෝධ වෙලා තිබෙනවා තම දරුවන්ට තමන්ගේ රටේ හොඳ සිරිත් විරිත් සංස්කෘතික වටිනාකම් ආගම දහම භාෂාව ඉගෙනීම යුතු බව. මොකද දරුවන්ට ආශ්‍රය කරන්න ලැබෙන සමාජයේ අපේ සංස්කෘතියෙන් බැහැර වූවක් නිසා. ගුණ නැන බැලෙන් යුතු පුතුමයේ ඊතාගාරු. එම නිසා දෙමාපියන්ගේ යුතුයකම විය යුත්තේ ගුණ නැන දෙකෙන්ම යුක්ත දැනුම ආකල්ප කුසලතා වලින් යුක්ත
සමබර පෞරුෂත්වයෙන් යුක්ත දරුවන් සකස් කිරීමයි. සිංහලවල් සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කළේ දෙමාපියන් විසින් තම දරුවන්ට ඉටු කළ යුතුකම් විදිහට පාපා නිවාරයන්ති, කල්යාණ නිවාසයන්ති, සිප්පං සික්ඛාපේති. දරුවන් වරදින් මුදවා ගැනීම, යහපතේ පිහිටවීම, එවැගේම අධ්‍යාපනය ශිල්ප ශාස්ත්‍ර ලබා දීම. එම නිසා එංගලන්තයේ ජීවත් වුණත්, ලංකාවේ ජීවත් වුණත් තමන්ගේ දූ දරුවන් කුඩා කාලයේ සිටම ඒ දරුවන් පිළිබඳ අවධානය යොමු කරලා ගුණනන දෙකෙන්ම යුක්ත දරුවන් සකස් කිරීමට දෙමාපියන් අධිෂ්ඨාන කරගත යුතුයි. ඉතින් ඒ යුතුයකම ප්‍රමාද නොකොට අප්‍රමාදීව ඉටු කරන ලෙස සිහිපත් කිරීමට කැමැතියි. හැමදිනාටම තෙරුවන් සරණයි. අපේ විහාරයේ ඉරුදින දහම් පාසල බොදුදැරියන්ගේ දම් පිපාසය සංසිඳුවාලන දම් පියසක්. දැනට මෙහි සිංහල, දමිළ, ඉන්දියානු සහ ඉංග්‍රීසි සම්භාවයන් ඇති බෞද්ධ දරුදරියන් රැසක් දහම් අධ්‍යාපනය ලබනවා. මේ දහම් පාසලේ දරුදරියන් විසින් ඉදිරිපත් කරන භක්ති ගීත ගායනය. අද සංගීතය සපයනු ලබන්නේ දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වන තාමර පෙරේරා. Sadhu
අද පොහෝ දින සවනක් රැස් වැඩසටහන ඉදිරිපත් කරනු ලැබුවේ මහා බ්‍රිතාන්‍යයේ නැගෙනහිර ලන්ඩනයේ රෙඩ්බිච් බෞද්ධ විහාරස්ථානයේ සිටයි. යුරෝපයේ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් තම ශාසනික මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේටත් විහාරවාසී සියලුම භික්ෂුන් වහන්සේලාටත් දායක උවැසිවැසියන්ටත් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් අවශ්‍ය කරන සියලුම ශක්තිය ධෛර්යය ලැබේවායි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ලබන පුන් පොහෝ දිනත් මෙවැනිම වැඩසටහනකින් අපි නැවත ඔබ හමු වන තෙක් අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.